මට හම්බෙලා තියෙන වීඩියෝ කෝල් වල ඉන්නේ. සීන් එකේ රඟපාන මේ සීන් එක යනවා වීඩියෝ කෝල් වල තියාගෙන ඉන්නේ. අන්න ඒ තැනට කාට හරි ඒක පෙන්නගෙන තමයි රඟපාන. ඒක නම් මාර කරුමයක්. මායාවි තුලින් දුෂේනි මියුරන්ගේ ඉවත් කිරීම නැතහොත් ඉවත් වීම පිළිබඳ සැබෑ සිදුවීම එල්නටි අධ්‍යක්ෂ සඳුන් රාජකරුණා සමාජ මාධ්‍ය තුලට ආందోලනාත්මක සටහනක් ඊයේ දින එක් කර තිබුණා. එම සටහනේ දැක්ුණේ මෙවැන්නක්. මේ වෙනකොට ඉමහත් ජනප්‍රියත්වයට පත්ව තිබෙන මායාවි ටෙලිනාට්‍ය තුල ප්‍රධාන රංගන ශිල්පිනිය ලෙස කටයුතු කළ දුෂේනි මියුරන්ගේ දිගින් දිගටම ඇගේ පෞද්ගලික ප්‍රශ්න මත රූපගත කිරීම සඳහා නිසි පරිදි සහභාගී නොවීම සහ මගහැරීම නිසා නිර්මාණයට සිදු හානිය මත අවසන් වශයෙන් ඇය ඉවත් කිරීමට සිදු වුණා. එක් දෙයක් සරල වශයෙන් දක්වන්නේ නම් ඇය රූගත කිරීම සඳහා වෑන් රථයට ගොඩ වූ තැන සිට රූගත කිරීම අවසන් වන තෙක් ඇගේ පෙම්වතා විසින් වීඩියෝ ඇමතුම්වල රැඳී සිටමින් රූගත කරන දර්ශන දෙස බලා සිට ඇය සංකල්පගේ අතින් ඇල්ලුවොත් වැළඳ ගැනීමක් සිදුවහොත් අදාළ පුද්ගලයා විසින් දුෂණයට කතා කොට පැය ගණන් ඉතා පහත් ලෙස බනිමින් රණ්ඩු වීම දිගින් දිගටම සිදු වුණා. එවැනි අවස්ථා 30කට වැඩි වාර ගණනක් ඇය එක්වරම දර්ශන තලින් පිටව ගිය බව නළුනියන්ට සේම තාක්ෂණ ශිල්පීන්ටද රහසක් නොවේ. තව කෑල්ලක් කියන්න මට අද හම්බෙන හුඟක් නළුවෝ සීන් එකෙත් ෆෝන් එකේ ඉන්නේ. ඇත්ත ඒක කියන්න ඕනේ. සීන් එකෙත් මං කා ලංකාවේ මේ මොහොතේ ජනප්‍රියම නළුවෝ නළුවෝ විතරද? නිලියෝ මම නෑ මම ශාලංගත් එක්ක ගැන නිලියෝ ඉන්නවා මට හම්බෙලා තියෙන වීඩියෝ කෝල් වල ඉන්නේ. සීන් එකේ රඟපාන මේ සීන් එක යනවා වීඩියෝ කෝල් වල තියාගෙන ඉන්නේ. අන්න ඒ තැනට කාට හරි ඒක පෙන්නගෙන තමයි රඟපාන්නේ. ඒතර අර ඇසිස්ටන්ට් ඩිරෙක්ටර්ටත් මල්ලි මේ ෆෝන් එක පොඩ ඉතින් අර ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් ෆෝන් එකෙන් සීන් එක පෙන්නන්නත් ඕනේ. ඩයලොග්ස් කියන්නත් ඕනේ. සහ මේ දැන් අපි හැම වෙලේම මේක අපි මේ පොඩි සීක්‍රට් එකක් නේ. දැන් අපි මේ ඔක්කොම කියන්නේ මෙහෙම බලන්න කියලා. ඒ සීක්‍රට් එක කියන එක අඳුරන්නේ නෑ මේ රටේ නළු නිලියෝ. ඒ මැජික් එක අඳුරන්නේ නෑ. ඒක නම් මාර කරුමයක්. කියන්නේ නාට්‍යයක අන්තිම සීන් එක ඊට සතියකට කලින් ඒගොල්ලෝ දානවා ඒගොල්ලන්ගේ වීඩියෝ කරලා අපි අන්තිම එක කරන විදිය කියලා. මං කියන්නේ අනේ කරුණා කරලා මේ රටේ අධ්‍යක්ෂකවරු ඉන්නවා නම් කොන්ද පණ තියෙන සහාය අධ්‍යක්ෂකවරු ඉන්නවා නම් කොන්ද පණ තියෙන මේක බලන් ඉන්න. අන්න ඒකට විරුද්ධ වෙන්න ඒක හදලා දෙන්න මේ රට. අනිවාර්යයෙන්.